හපුතලේ හල්දු මුල්ල ඉලක්ක කරලා නව සංචාරක කලාපයක් වෙනුවෙන් මේ අවුරුද්දේ අපි අත තියෙනවා. ඌව පළාතේ පළාත් සභාවේ දෙවෙනි සංකීර්ණයේ වැඩ අපි 2026 ආරම්භ කරනවා. මයංගනේ රෝහල මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරලා වේගවත් සංවර්ධනයකට මයංගන රෝහල ගේන්න ඕන කියන සාකච්ඡාව අපි ඉන්නවා. වෙනද සංකීර්ණයක් ඉදි කරලා නව ආයෝජනයකට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. තල්පිටිකල ජලාශයට අපි අත තියෙනවා. මෙවර අයවැය ඉදිරිපත් කරනකොට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කියපු කතාව ඔබ අහන් හිටියා නම් ඌව වෙනුවෙන් බදුල්ල වෙනුවෙන් විශේෂ මේ අදහස් දැක්වීම් තුනක් ජනාධිපතිතුමා කරා. එකක් තමයි අපේ මහාචාර්ය රුවන් රණසිංහ සහෝදරයා නායකත්වයේ දෙන සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් අදහස් දැක්වීම. අපි සංචාරක කර්මාන්තය දැන් හොඳට පුරුදු වෙච්ච තැනක් තමයි ඇල්ල ප්‍රදේශය. ජනාධිපතිතුමා කිව්වා මේ සැරේ ඇල්ල දැන් හොඳට පුරුදු වෙලා තියෙන්නේ. සංචාරකයොත් අපි වැඩියෙන් ගේන්න සැලසුම් කළා තියෙන නිසා අපි හපුතලේ හල්දු මුල්ල ඉලක්ක කරලා නව සංචාරක කලාපයක් වෙනුවෙන් මේ අවුරුද්දේ අපි අත තියෙනවා මුල පුරනවා කියලා අපි කිව්වා. ඒ කාර්යයට දැන් අපි ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. අපි ඒකට යනවා. ඒ වගේම තවත් එකක් ජනාධිපතිතුමා කිව්වා. එකක් තමයි තල්පිටිකල ජලාශය. ඔය උමාවේ හැරවුමත් එක්ක විශාල ප්‍රශ්න ටිකකට මුහුණ දීපු ප්‍රදේශයක් තමයි විශේෂයෙන්ම වියරු ආසනයේ මහියංගන ප්‍රදේශ. මොකද උමාවේ ජලයේ මේ පැත්තට ගලාගෙන යන්නේ. ඒ වගේම අර පැත්තෙන් ගලණිය පැත්ත මස්පන්න පැත්තට ඔතනින් මාර්ගය හදා ගන්න ඕනකම තියෙනවා. තල්පිටිකල ජලාශය අතහැර දැමූ ජලාශයක්. ඒ කාලේ අපි උද්ඝෝෂණය කරනවා වගේ පෙන්නලා අතහැර ගිය ජලාශයක්. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ උපරිම වශයෙන් ගන්නොත් ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම තල්පිටිකල ජලාශයට අපි අත තියෙනවා. ඩොලර් මිලියන 200 පන්නන අස්තමේන්තුවක් ඒ කියලා බලාපොරොත්තු වෙනවා. මොකද මුලින් හදලා තිබුණේ අස්තමේන්තුවේ තිබුණේ ඩොලර් මිලියන 176යි. ඒක අපි හිතනවා අලුතෙන් මේව කරාම වැඩි වෙයි කියලා සංචාරක ව්‍යාපාරයක් ගෙනල්ලා ගලණිය සම්බන්ධ කරලා වාරි ජලයක් පානීය ජලයක් කුඩා මෙගාවොට් 10ක විදුලි බලාගාරයක් සහිත තල්පිටිකල ජලාශය ඉදි වෙන්න නියමිතව තියෙනවා. දැන් ජනාධිපතිතුමාගේ තුන්වෙනි අදහස් දැක්වීමක් කිව්වා මේ පළාත් සභාව නිර්මාණය කරනකොට මූලික සැලැස්ම තිබ්බා පළාත් සභාවේ දෙවෙනි සංකීර්ණය කියලා සංකීර්ණය. ඒක හැදුනේ නැහැ. දැන් පළාත් සභාව මැතිවරණේ තියලා පළාත් සභාව පටන් ගන්න ගියොත් පළාත් සභාව පටන් ගන්න පුළුවන් මට්ටමක් නැහැ. සභාගර්භය ඇතුලේ කාර්යාල දාලා තියෙනවා. මහමැතිතුමාගේ නිල නිවාසෙත් කාර්යාල දාලා තියෙනවා. මහමැතිතුමා ඇතුලේ ඇමතිවරුන්ට තිබුණු කාර්යාල සංකීර්ණයක් දැන් විවිධ කාර්යාල දාලා තියෙනවා. ඒක දැන් අපිට මහජන සේවය සපයන්න නම් කාර්යක්ෂම සේවාවක් සපයන්න නම් අපිට ඒක අවශ්‍යයි. ඉතින් ජනාධිපතිතුමා ප්‍රකාශ කරා අයවැයේදී ඌව පළාතේ පළාත් සභාවේ දෙවෙනි සංකීර්ණයේ වැඩ අපි 2026 ආරම්භ කරනවා කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය අපි විමල් රත්නායක ඇමතිතුමාගේ යටතේ දැන් තියෙන්නේ ලංකාවේ ප්‍රධාන නගර 10ක්. දියුණු නගර බවට පත් කරන සැලැස්මක මේ අවුරුද්දේ අත ගහනවා. ඒකේ තෝරගත්ත අපේ පළාතේ ප්‍රධානම නගරේ බදුල්ල නගරය. ඊයේ සතියේ අපි පාර්ලිමේන්තුවේදී මේ මැති ඇමතුරුත් එක්ක සාකච්ඡාවක් අපි පාර්ලිමේන්තුවේ අදාළ නිලධාරීත් එක්ක පැවැත්තුවා. ඒකදී අපි බදුල්ල නගරය ටිකක් සංචාරක ව්‍යාපාරයක් කේන්ද්‍ර කරගත්ත දියුණු නගරයක් බවට පත් කරන්න ඕන කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ බදුල්ල නගරය ලංකාවේ නාගරික සංවර්ධන අධිකාරිය සලකන්නේ තුන්වෙනි පන්තියේ නගරයක් හැටියට. පළවෙනි පන්තියේ ඉන්න බැරි වෙලා තියෙනවා. දැන් මේ පළාතේ තියෙන ප්‍රධාන නගරය මේ බදුල්ල. රාට අන්ධකාරයේ තියෙන සමහර තැන්. එහෙම තියෙනවා. මේ බදුල්ල නගරයට වඩා ඒ කියන්නේ මේ පළාත් ප්‍රධාන නගරයක්නේ. පළාත් ප්‍රධාන නගර නොවන නගර ඔබ ගිහිල්ලා බැලුවොත් මේක වෙලී යම් සංවර්ධන මට්ටමකට ගෙනල්ලා තියෙනවා. ඒක මෙතෙන්ට ගෙන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා දැන් අපි සලකනවා මේක තුන්වෙනි පන්තියේ ඉඳන් එක දවස් දෙකේ කරන්න බැරි වෙයි. පළාත් ප්‍රධාන නගරයක් හැටියට පළවෙනි පන්තියේ නගරයක් බවට මේක පත් කරන්න ඕන කියන සාකච්ඡාව තියෙනවා. ඒ එකක් හැටියට තමයි ওই පළාත් සභාවේ දෙවෙනි සංකීර්ණයේ එන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ ඔතන තානායම තියෙන තැන පළාත් නගරේ තියෙන ප්‍රධානම තැන ඒක නිකම් සංවර්ධනයක් නොවුණු තාම නිකම් බදුල්ලේ නටමුන් වගේ වෙච්ච තැනක් තියෙන්නේ. ඔතන නවීන සංකීර්ණයක් ඉදි කරන්න වෙනද සංකීර්ණයක් ඉදි කරලා නව ආයෝජනයකට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔතන පිළිවෙලක් කරන්න. ඒ වගේම බදුල්ල අපේ දුම්රිය ස්ථානයේ උඩරට දුම්රිය මාර්ගයේ අවසාන නැවතුම් පොළොවේ තියෙන්නේ සංචාරක ආකර්ෂණයක් සහිත තැනක්. ඔතන නවීකරණය කරලා නව සංකීර්ණයක් සහිත ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ බදුල්ල නගරය ගත්තොත් අපේ සුමන තිස්සගම බදුල්ල පිටිය වගේ තැන්
නිරන්තරයෙන්ම ආපදාවටපත් වෙන තැන්. ඔය වෙනස් කරන්න ඕනේ. ඒක පළවෙනි අවුරුද්දෙන් දෙකකින් කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ. නමුත් අපි සැලැස්මේ තියෙනවා. ඉතින් මේවා සීන හැටියට අපේ ඔළුවේ තියෙන්නේ. මේවා ඉෂ්ට කරගන්න ඕනකම තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ওই මයංගනේ වගේ පැති ඉදිරියේ සංචාරක ව්‍යාපාරයත් එක්ක ප්‍රවර්ධනය වෙන්න ඕනේ. මයංගනේ රෝහල අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ අවුරුද්ද ඇතුළත අපි උත්සාහ ගන්නවා. ඒක ජාතික අපේ ජාතික අමාත්‍යාංශය නැත්තම් අපේ මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරලා වේගවත් සංවර්ධනයකට මයංගන රෝහල ගේන්න ඕන කියන සාකච්ඡාව අපි ඉන්නවා. බලගල සොතල ඒවා එහෙම මැදිහත් වෙමින් ඉන්නවා. ඉතින් විශාල මැදිහත් වීමක් මේ වෙනුවෙන් කරනවා. ඒ නිසා අපිට මේ පුළුවන්කම ලැබුණා පහුගිය 2025 අවුරුද්දේ ගත්තොත් විශාල ප්‍රතිපාදන තොගයක් මේ අපිට බදුළු පුරවරයට අපිට මේ ඌවට ගේන්න පුළුවන්කම ලැබුණා. එක වෙලාවක මම ওই පාරක ආරම්භයේ මොහොතේ ආණ්ඩුකාරතුමාලා අපි ගිය වෙලාවේ පාරක වැඩ ආරම්භ කරන මොහොතේ මාධ්‍යත් හිටියා. ආරම්භ කරන මොහොතේ මම ඇහුවා මාර්ගාධ්‍යක්ෂකතුමාගෙන් 2024 අවුරුද්දේ අපේ බදුල්ල දිස්ත්‍රික්කයට පළාත් මාර්ග හදන්න කොච්චර මුදල් ආවද? මිලියන 700ක් ආවා කිව්වා. මිලියන 700ක් ආවා කිව්වා. මම අහුවා 2025 අවුරුද්දේ දැන් මිලියන කීයක් ඇවිල්ලා තියෙනවද කියලා. ඒ වෙනකොට මිලියන 2910ක් ඇවිල්ලා තියෙනවා. මිලියන 2910ක්. හැබැයි අපි 2025 වසර අවසන් වෙනකොට අපි එක මිලියන 3000 පන්නලා තව සල්ලි අපි මාර්ග අමාත්‍යාංශයත් එක්ක කතා කරලා පළාත් මාර්ග වලට ගෙනාවා. ගේන්න පුළුවන්කම ලැබුණා. අපි මේ අවුරුද්දේ මේ දිට්ඨා සුලිකුණාටුවෙන් වෙච්ච විනාශයේ මාර්ග පද්ධතිය පිළිසකර කරන්න රජයන් කාලේ මේ බදුල්ල දිස්ත්‍රික්කයේ මොනරාගල දිස්ත්‍රික්කයේ සුළු වශයෙන් පාරවල් පද්ධතියක් මාධ්‍යවේදී නිරන්තරයෙන් දැම්ම පත්තරවල මාධ්‍යවල ගියා මේ පාර කඩලා කාලයක් කොන්ත්‍රාත්කරු පැනලා ගිහිල්ලා පාර හදලා නැහැ කියලා. එනි පාරවල් ගන්නාවක් කියනවා අයි රෝඩ් පාරවල්. ඒවා නවත්තලා ඒ කට්ටිය ගියේ එවකට පැමිණි දූෂිතභාවයේ ආර්ථික කඩාවැටීමත් එක්ක අපිට දෙන ආධාරය නවත්තලා ඒවා යන්න කියලා. මඩින්න වංචාව දූෂණය නවත්තන්න විශාල කාර්යභාරයක් මේ රටේ දැනට සිද්ධ වෙනවා කියලා අපි හිතනවා. ඒක තේරෙන අයට තේරෙනවා කියලාත් අපි හිතනවා. ඒක මැනගන්න මිනුම් දඩුව වලින් මැනගන්නත් පුළුවන් අයට මනින්න පුළුවන්. දැන් මේ දවස් කීපයකට උඩදී ජාත්‍යන්තර මැනීමක් සිදු කළා. ඒ මැනීමේදී ලෝකේ දූෂිතම රාජ්‍යයන් අතර මුල් පෙළේ හිටපු අපේ රට අපි වේගයෙන් අදූෂිතභාවයට රටවල් 14ක් පරද්දලා ඉදිරියට එමින් තියෙනවා. ඒ වගේම මේ රටේ ජනතාවගේ ඔබෙත් අපෙත් කාගෙත් බලාපොරොත්තුවක් තිබුණා මේ රට නීති හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඔය සමාජයේ තියෙන මතයක් දැනටත් යම් විදිහට තියෙන්න පුළුවන්. එකක් තමයි නීතිය පොඩි මිනිස්සුන්ට පමණයි. නීතිය ලොක්කන්ට නැහැ කියලා කියනවා. බලයේ තියෙන කට්ටියට නැහැ, ධනයේ තියෙන කට්ටියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා මේ සමාජයේ මතයක් තියෙනවා. එහෙම අවිශ්වාසයෙන් බලනකම් රටක් ගොඩ ගන්න බෑ. එහෙනම් ඒ වැරදි තියෙනවා නම් ඒව නිවැරදි කරන්න ඕනේ. වැරදි මත නිවැරදි කරන්න ඕනේ. අන්න ඒක කරන්න මාධ්‍යට විශාල කාර්යභාරයක් තියෙනවා වගේම පාලකයන්ට සුවිශාල කාර්යභාරයක් තියෙනවා. දැන් අපේ රටේ නීතිය කාටත් පොදුයි කියලා ජනාධිපතිතුමා නිරන්තරයෙන් කියන කාරණය. නීතියට උඩින් කවුරුත් නැහැ. එයා ජනාධිපති වෙන්න පුළුවන්, අපි වගේ ඇමති කෙනෙක් වෙන්න පුළුවන්, එයා හිටපු ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන්, ජනාධිපති කෙනෙකුගේ බිරින්දෑ කෙනෙක් වෙන්න පුළුවන්, හිටපු මැති ඇමති කෙනෙක් වෙන්න පුළුවන්. නීතිය දැන් ක්‍රියාත්මක වෙනවා. නීතියක් රටේ ස්ථාපිත කරන්න මහන්සි ගන්න. මම හිතන්නේ මේ රටේ ජනතාවගේ සුවහසක් ජනතාවගේ බලාපොරොත්තු ඒක ඔබත් එක පැත්තකින් මාධ්‍යවේදියෙක් වගේම මේ රටේ පුරවැසියෙක් ඔබෙත් බලාපොරොත්තු ඒක ඉෂ්ට වෙමින් තියෙනවා. ඒ පැත්තට යමින් තියෙනවා. අපි දන්නවා දැන් මේ ඊයේ පිරිදා වෙනකොට මේ රටේ පාතාලේ ක්‍රියාත්මක වෙනවා. තවක්කුපත් වෙනවා. මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන තැන් වල නීතිය බලතරයන් වෙන නීතිඥවරු අනතුරටපත් වුණා, මරණයටපත් වුණා. අපි ඒ ගැන කම්පා වෙනවා. කම්පණයටපත් වෙනවා. මේ තාම තියෙන්නේ පරණ ආමගේ නට්ටාවශේෂ තාම රටේ තියෙන නැති වෙලා නැහැ. මේවා අපි නිවර්ධි කළ යුතුව තිබෙනවා. එදා අපි පාතාලේ සුද්ධ කරන්න පටන් ගන්න තියෙනවා. ඔය පාතාලේ පෝෂණය වුණේ ඔය වංචාව දූෂණේ පෝෂණය වුණේ ඔය විෂම ද්‍රව්‍ය පෝෂණය වුණේ මේ වැරදි සමාජ ගර්භාෂයක් ඇතුළේ. වැරදි දේශපාලන ගර්භාෂයක් ඇතුළේ. එතකොට මේ දේශපාලනයට එරෙහිව සමාජය කටයුතු කරනකොට ඒට එරෙහිව ආණ්ඩු කරන්නේ වෙනකොට ඒ කට්ටිය කලබල වෙනවා. ඒ කට්ටියගේ හිතවතුන් කලබල වෙනවා. ඒ කට්ටියගේ පෝෂණය වෙච්ච කට්ටිය කලබල වෙනවා. ඒවා එක එක හැඩෙන් එනවා. සුදු ඇදගෙන එනවා, ආගමික ස්වභාවයෙන් එනවා, විවිධ විදිහට එනවා.
ඒවා අපි ඔක්කොම අඳුරගෙන තියෙනවා. නමුත් මේ රට හරි තැනකට අපි ගියේ. ඒක පාතාලේ සුද්ධ වෙනවා. ඒ වගේම රටම ඒකට ඉවත් වෙනු කියලා තේමාවක් යටතේ විෂමද්‍රව්‍ය විරෝධී සටනක් වේගවත් කරලා තියෙනවා. 2025ට වඩා වේගයෙන් අපි 2026 වට අවතීර්ණ වෙලා තියෙනවා. ඉතින් ඔබ සමාජ සෝදකයෙක් හැටියට මම මුලින් කිව්වා හැඟීමෙන් කටයුතු කරන පිරිසක් ආන් ඒවට ඔබේ දායකත්වයේ වෙනතට වැඩි අපි බලාපොරොත්තු වෙනවා. වංචාව දූෂණය නැති කරන්න, නීති විරෝධී ක්‍රියා මේ රටේ මේ අපේ සමාජයෙන් අයින් කරන්න ඒ දේ අපි කරමින් ඉන්නවා. ඒ වගේම දැන් අපි මේ නව රජයේ විශේෂ මේ සමාජය අපි පොරොන්දු වුණා තැනකට ගේනවා කියලා ඒකට එක වාක්‍යයක් වචන කීපයක් තියෙනවා අපි ගේන තැන ඒක තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන තැන. එතනට ගේන අරමුණින් අපි ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. එයින් එකක් තමයි දිලිඳුකම තුලන් කිරීම කියන ව්‍යාපෘතිය. ප්‍රජා ශක්තිය. අපි ලොකු විශාල බලාපොරොත්තුවක් තියන් ඉන්න ගමනකට ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. අපේ පළාත ගත්තම අපි නිරන්තරයෙන් කියන කාරණයක් තමයි ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ඔය විවිධ ආයතන ලංකාවේ දුප්පත්කම මැන්නම පහුගිය කාලෙම දුප්පත්කම වැඩිම තියෙන පළාත හැටියට කිරුළු පැලැන්දුවේ මේ ඌව පළාත. එතන විශේෂ ව්‍යාපෘති ගණනාවක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපි මේ ආර්ථික අර්බුදේ විශාල වශයෙන් ගහන වෙච්ච රටක තාමත් අපි ණය ගෙවන්නේ නැති රටක අපි මේ ප්‍රදේශයේ ගොඩ ගන්න අපට පුළුවන් ආකාරයට අපේ දැනුමට අපේ හැකියාවට අනුව විශාල කරතැබීමක් කරන බව මම හිතනවා තේරෙන අයට තේරුම් ගන්න පුළුවන්. අපිට මේ දේශපාලන අරමුණ තියෙන්නේ පෞද්ගලික අරමුණක් නෙවෙයි. අපිට තියෙන පොදු අරමුණක් මේ අපේ විශ්වවිද්‍යාලයෙන් කරන්න පුළුවන් පරිපතේ කරන්න ඕන කියන හැඟීම තමයි අපිට ඒ තියෙන්නේ. ඒ මහන්සියෙන් අපි සූදානම්. අපේ ආදරණීය පුරවැසියන්ට ඕනේ ඒ අයට අවශ්‍ය විදියට අපි කටයුතු කරමු කියන මම ඉල්ලීම කරනවා. ඔබේ පළාතේ නවතම තොරතුරු දැනගන්න ඕව නිවුස් ටයිම්ස් channel දැන්ම subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න. ඕව නිවුස් ටයිම්ස් මේ ඔබේ ප්‍රවෘත්ති නාලිකාවයි.